Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද තමයි තායිලන්ඩ් වල අපේ දෙවනි දවස. අපි උදේම පන්සල් යන්න පිටත් වුණා. අපි ගියපු පන්සල wat arun. ඉතින් අද තමයි රැජිනගේ උපන්දිනේ. මම මේ කන්නේ ස්නේක් ෆෘට් එකක්. රැජිනගේ උපන්දිනේ හින්දා හැම තැනම සුදු පාටයි දම් පාටයි සරසලා තමයි තිබුණේ. ඒ හින්දම ගොඩක් සෙනගත් හිටියා. මේ ඉන්නේ මට හිදි හම්බුන පූස් යාළුවෙක්. මෙතන තියෙන බොක්ස් එකට අපිට කැමති නම් සල්ලි දාන්න පුළුවන්. එතකොට ඒ සල්ලි වලින් තමයි මේ පූස් යාළුවට කෑම දෙන්නේ. මෙයාලා මේ ඇඳන් ඉන්න ඇඳුමින් තමයි ගොඩාක් ෆොරිනර්ස්ලා පන්සලට යන්නේ. ඔන්න ඉතින් අපි දැන් පන්සල ඇතුළට ආවා. මේකේ ඇතුළට යන්න නම් බෑ. මොකද ලංකාවේ චෛත්‍ය වගේ මේක මෙහෙ චෛත්‍යයක්. මේ ලොකු චෛත්‍ය වටේට පුංචි චෛත්‍ය 4ක් තියෙනවා. සුසුම්මංශුපාසා සුබෙම්වන්ත ආශා රැක මදනල ගවසා. ඊට පස්සේ අපි පන්සල ඇතුළටත් ආවා. එහෙ ඉන්න හාමුදුරුවෝ මගේ අතේ පිරිත් නූලක් බැඳලා පිරිත් ටිකකුත් කිව්වා. ඊට පස්සේ අපි එතනින් පිටත් වෙලා යන්න හදන්නේ තවත් මාකට් එකකට. ඊට පස්සේ මගදී යනකොට අපිට හම්බුණා ලයිචි. ලයිචි වල රස රඹුටන් වලට සමානයි. ඊට පස්සේ අපි ආවා ෆ්ලෝටින් මාකට් එකට. ෆ්ලෝටින් මාකට් එකට ආවට පස්සේ මට මං වගේ තව යාළුවෙකුත් හම්බුණා. අපි ගියපු තැන්වලින් මං වැඩිපුරම කැමති මේ ෆ්ලෝටින් මාකට් එකට. ඒක වෙනස්ම අත්දැකීමක්. අපිට තියෙන්නේ මේ පොඩි පාරු වගේ ඒවැයෙන් නැගලා ඉවර වෙලා මේක ඩ්‍රයිව් කරන්න වෙනම කෙනෙක් ඉන්නවා. එයාලත් එක්ක යන්න. එතකොට අපිට කැමති නම් මේ දෙපැත්තේ තියෙන කඩවල් වලින් කැමති බඩුවක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තායිලන්ඩ් වල තියෙන අනිත් මාකට් වලට වඩා මේ මාකට් එකේ මිල ගණන් සාමාන්‍යයෙන් වැඩි. අතන ඉන්න සර්පයන්ව අපිට කැමති නම් බෙල්ලේ දාගෙන ෆොටෝස් ගන්න පුළුවන්. මම නම් ෆොටෝ ගත්තේ නෑ. මොකද මට ඒක දකිද්දිත් ගොඩක් අප්පිරියයි. ඊට පස්සේ මං එතන තිබ්බ ෂොප් එකකින් ගත්ත මෙන්න මේ පුංචි යාලි පැටිය. පුංචි වුණාට මෙයා 3500ක් වුණා. ඔය ඉන්න අංකලුයි ආන්ටි එක්ක තමයි අපි ආවේ. මේ තියෙන්නේ තවත් මාකට් එකක්. මේ මාකට් එක හදලා තියෙන්නේ රේල් පාලමක් ගාව. කෝච්චිය එන වෙලාවට කඩවල් ටික වහනවා. ආපහු කෝච්චිය ගියාට පස්සේ ආපහු කඩවල් ටික අරිනවා. ගොඩක් මිනිස්සු පොරකකා තමයි ওই කෝච්චිය එනකම් බලන් ඉන්නේ. අපි ඒ මාකට් එකෙනුත් පළතුරු අරගෙන කෑවා. පළතුරු තමයි ජීවිතේ. ඊට පස්සේ අපි එතනිනුත් පිටත් වුණා. මේ තියෙන්නේ අපේ ඊළඟ දවස. අපි එදා ගියේ පතායා බීච්. බීච් එකෙන් කිලෝමීටර් 10ක් ඈතින් තමයි අපිව එක්කන් යන්න හදපු අනිත් බීච් එක තිබ්බේ. මෙතන අපිට කැමති නම් පැරෂුට් වල යන්න පුළුවන්. ඒත් ඒක ගොඩාක් ගණන්. ඒ හින්දා අපි නම් ගියේ නෑ. මේ තියෙන්නේ අපිව අර කිලෝමීටර් 10ක් ඈතින් තිබ්බ බීච් එකට ගෙනත් දාලා.
ඔය ඔතන පොල් ගහක් වගේ ඉන්නේ මං. කැලේ මෝරු වුණාට කොටියගේ පුල්ලි මෝරු වෙන්නේ නෑ කියනවනේ. ඊට පස්සේ අපිව ආයෙත් පැය දෙකකට විතර පස්සේ එක්කන් ආවා. දැන් මේ අපි ගෙදර යනවා. ඔන්න අද තමයි අපි මෙහි ඉන්න අන්තිම දවස. ඊට පස්සේ අපි ආවා අපේ නෑදෑ පරපුරට රෙදි ගන්න. මෙහි බාත් 100ක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 1000ක්. ඒ හින්දා ඔය ගහලා තියෙන හැම ගානකටම පිටිපස්සෙන් තව බිංදුවක් එකතු වෙන්න ඕන. මාකට් එකට ගිහිල්ලා අපි ආපහු ආවා අපේ හොටෙල් එකට. හොටෙල් එකට ඇවිල්ලා මම එහෙ තියෙන ෆිල්ම් එකක් දාගෙන බැලුවා. මෙහි තියෙන්නේ එහි තියෙන පොඩි කඩයක්. මේ කෑම කඩවල් ගාවින් යන උමුතු ගඳට නම් මං කැමති නෑ. මොකද ඒ ගඳට මට වමන යන්නත් වෙනවා. මේ ඉන්නේ අපි තායිලන්ඩ් වල එයාපෝට් එකට ඇවිල්ලා. මෙහෙ විනාඩි 2න් 2ට ප්ලේන් එනවා. ඊට පස්සේ අපි එයාපෝට් එකෙන් මෙන්න මේ දෙකයි තව නූඩල්ස් එකකුයි අරගෙන කෑවා. ඊට පස්සේ අපි ප්ලේන් එක අස්සට ආවා. මේ තියෙන්නේ අපිට එනකොට හම්බෙච්ච පීසා එකයි කෝක් එකයි. මේ පීස් එක හරිම රසයි. ඒකේ චීස් තිබ්බා සෑහෙන්න. පේනවනේ දිගට ඇදෙන හැටි. ඊට පස්සේ අපිට හිතුණා තව මොනවා හරි ඕඩර් කරා නම් හොඳයි කියලා. ඊට පස්සේ අපි මේ බ්ලැක් ටී එකයි තව බයිට් එකකුයි තව සල්ලි දීලා ගත්තා. මේක බයිට් එකක් කිව්වට අමුතු පෙනු රසක් තිබ්බේ. ඔන්න දැන් අපි ලංකාවට ආවා. මට නම් පුදුම සනීපයක් දෙන්න ලංකාවට ආවට පස්සේ. මං හිතන්නේ ටුවර් එකට ගිය එකම මිනිස්සයා වෙන්නදී ලංකාවට එනකන් ඊට ගෙනගෙන බලන් හිටපො. ඔන්න ඉතින් අපි බැගේජ් දෙකත් එනකන් ඉඳලා බැගේජ් දෙකත් අරගෙන එයාපෝට් එකෙන් ආවා. ඊට පස්සේ ළඟ තිබ්බ ෂොප් එකකින් මේ ඇවකාඩෝ ෂේක් එකයි රයිස් එකයි අරන් කෑවා. ඉතින් තවත් දවසක තවත් බ්ලොග් එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.